යන්න ඔන්න දැන් අම්පාරෙන් පිටත් වෙලා හරියටම අපි 3 දෙනා තමයි මේ අම්පාරෙන් පිටත් උනේ. ඉතින් දැන් අපි අම්පාරෙන් පිටත් වෙලා දැන් යන ගමන් ඉන්නේ. දැන් අපි ඉන්නේ කොයි හරියද? දැන් මොන්රාගල් පහු කරලා අපි යන ගමන් අපිට ඉතින් රත්නපුරයට යන්න වෙනවා. ඒ වගේම අපේ කොළඹින් යන සෙට් එක ඉන්නවා. එයාලව අපි රත්නෙන් ගන්න බලාගෙන තමයි දැන් මේ ගමන අපි ස්ටාර්ට් කරලා තියෙන්නේ. ඉතින් මම දෙන්න බලාපොරොත්තු වෙන vlog එකක් සම්පූර්ණ සිරිපාද ගමන මේ සැරේ අපි කොහොමද කරුණා කරේ කියලා. ඔන්න එතකොට අලුතෙන් යන්න ඉන්න කට්ටියටත් යන්න ආසාව හැදෙනවා. එතකොට අලුතෙන් යන්න ඉන්න කට්ටියට මේකේ එක්ස්පීරියන්ස් එකක් ගන්නත් පුළුවන්. ඉතින් මේ ඉන්නේ මෙයා කෝඩු. මෙයා හොලෙනි පාඩ දාන්න අරන් යන්නේ. ඉතින් අපේ නඩේගුරා නැහැ මෙතන. නඩේගුරා එයා කොළඹින් තමයි පිටත් වෙලා එන්නේ. ඉතින් අපේ සෙට් එකේ නඩේගුරායි තව කීප දෙනෙක් ඉන්නවා. අපි එහෙනම් එයාලා මෙතන කියන්නේ නැහැ. අපි සර්ප්‍රයිස් එකක්. එහෙනම් දිගටම වීඩියෝ එකේ ඉන්නවා. බයි බයි. Hi. අපේ ඔන්න ගමන අපි දැන් ඉන්නේ උඩවලවට කිට්ටු කරලා. ඉතින් ඔන්න අපිට හම්බුණා යාළුවෙකුත්. සුදුමේනික එයා හිමීට එයාගේ ගමන නිදහසේ යනවා. ඉතින් අපිට කෑදියා බලන් හිටියා. නික අපි යන්නද එහෙනම්? හරිද? අපි යන්නද? බයි. පරිස්සමින් ඉන්න ඕන. Bye. Bye. kenapa kamu makan bel? Kamu makan mana? Sudah. Sudumenika. Sudumenika හැංගිලා මොකද ඔය? කෝ එන්න බලන්න පොඩ මුණ පෙන්නන්න. කෝ හායි කියන්න අපිට. කෝ මුණ පෙන්නන්න. අපිට හායි කියන්නකෝ පැටියෝ. කෝ ඉතින් අපි සුමන සම්බන්ධයවලට ඇවිල්ලා බාරයක් කියලා මොකද අපි කෝඩුත් එක්කෙනෙක් ඉන්නවා මේ ඉතින් අනිත් හැමෝම වෙනුවෙන් බාරහාර වෙලා වීඩියෝස් අපිට වීඩියෝස් ගත්තේ නැහැ එතන ඒක හරි නැති නිසා ඉතින් අපි දැන් බාරහාරලා දැන් මේ ඉන්නේ සම්බන්ධයවල දැන් අපි පිටත් වෙනවා එරත්නට කුරුවිට නේ කුරුවිට අපේ යාළුවෝ ටික ගන්න අනිත් කට්ටිය බලන් ඉන්නවා එතන දැන් එයාලා ඇවිල්ලා ඉතින් මේ පැත්තෙන් අපි අපේ යුතුයකම් ටික ඉෂ්ට කරලා දැන් යනවා එතන යාළුව බලන්න යාළුව ගන්න මේ හරි ඔන්න අපේ සෙට් එකම දැන් හම්බුණා කෝ කට්ටිය චීස් දෙන්න ඉතින් මේ තමයි නඩේගුරා කෝකෝ මෙයා නෙමෙයි මෙයා ඉතින් අහඹුවක් විදියට මේ අපිට මේ මගේ හොඳම යාළුවෙක් මේ ඉන්නේ ඉතින් මේ TikTok එකෙන් අඳුරගත්තේ ඉතින් ඔන්න අක්කවත් හම්බුණා ඉතින් එයාටත් පුළුවන් අපිත් එක්කම ජොයින් වෙලා මේ එයාලගේ ෆැමිලි එකේ කට්ටියකුත් එයාලගේ නඩයක් වෙනව ඉන්නවා ඉතින් එයාලා අපිත් එක්ක යන්න දැන් සෙට් වෙලා ඉන්නේ හරියටම රාත්‍රී 12යි තාමත් අපි පාරේ ඉන්නේ සිරිපාදේ අපි කොහෙද දෙහෙන කන්දට තාම යන ගම අපි දැන් දෙහෙන කන්දට ආවා දෙහෙන කන්දට ඇවිල්ලා දෙහෙන කන්දෙන් උඩට අපි යනවා වර්ණගලට ඔව් දැන් වර්ණගලට යන ගමන් ඉන්නේ සිග්නලුත් නැහැ දැන් හරියටම රාත්‍රී 12යි ඒ කියන්නේ සාමාන්‍යයෙන් හොඳටම වෙලාව දැන් පහ වෙලා තියෙන්නේ නැත්නම් අපි ප්ලෑන් කරලා දැන් අපි තව 3 දෙනෙක් ඉන්නවා අපි දැන් පැයකට වැඩි කාලයක් ආව උඩට දැන් අපි ඒ වගේම කාලයක් ආයේ පල්ලෙහාට බහැලා අපේ කට්ටිය වරගෙන එන්න ඕනේ. කියන්නේ කොහොමත් අපිට 2-3 වගේ වෙනකන් වගේ බොහෝ දුරට දෙහෙනකන්ද කොහෙද? දරණීගල් නේ. දෙහෙනකන්ද ඉඳන් මොකද වර්ණගලද? වර්ණගලට ඉන්න ඕන පොඩ්ඩක් ඉන්න. මේ ඉඩ නෑ පාරේ. ඉතින් හරි අමාරුවෙන් දුෂ්කර ගමනක් අපි යන්නේ. මේ අපි දැන් තමයි දැන් වෙලාව හරියටම 2යි වෙලාව. 2යි දැන් අපි 2කට කරුණා කරන්න හදන්නේ මේ අක්කිගේ කඩේ මේ මම කලින් ආපු තැනක් මෙතන මේ ඉතින් අපි එතෙන්ට මෙනකන් ආවා නේ දැන් අපි කරුණා කරන්න හදන්නේ අපි ඔක්කොම සෙට් එකම ආවෙල්ලා ඉන්නේ මෙතන දැන් ඔක්කොම ලෑස්ති වෙන ගමන් ඉන්නේ ඔව් දැන් මේ මෙයාලත් ඉන්නවා හැමෝම ඉන්නවා ඉතින් අපි රෙඩි වෙලා ඉස්සරහට යන්න තමයි ලෑස්ති වෙන්නේ එහෙනම් ඉස්සරහට වීඩියෝ ටිකක් අරගෙන එනකම් ඔක්කොම බලන් ඉන්න ඕන ඔයාලා මෙතනින් ඔයාලට ගන්න පුළුවන් බෙහෙත් වර්ග එතකොට කෑම වර්ග හැමදේම මෙතන තියෙනවා. එතකොට අලුතෙන් කෝඩ් යන කට්ටියට කෝඩ් පැකට් එකක් මෙතනින් ගන්න පුළුවන්. හරිද? ඒවත් ඔක්කොම අරගෙන ඔයාලා උඩට යන්න. මහන්සිත් හරි මාඩු. හරි වෙලිවිච්ච දවස. දැන් අපි කොහෙද පහු කරේ? අපි සීතගමුල් පහු කරා. සීතගමුල් පහු කරලා
පහුගලා අපිට හම්බුණා කෑම. මේක මතක් කරන්න ඕනේ යාළුවට ගොඩාක් පිං. මොකද මේ වෙලාවෙත් යාළුවා රෑදවල් කියලා බලන්න නැතුව මේ කට්ටියට හැම වන්දනා නඩේකටම වගේ කෑම උයලා දෙනවා. ඉතින් මට එතන නමමයි මතක නැහැ මොකක්ද කියලා. ඉතින් කෑම මාරම රසයි. ගොඩාක් පිං යාළුවට. උදමලුවට යන්න තමයි දැන් මේ සූදානම් වෙන්නේ. කියන්නේ රෙස්ට් එකක් ගන්නේ නැතුව යන්න කියලා බැලුවේ. මොකද එහෙම වුණොත් අපිට ඉක්මනට සිරිපාත් කරුණා කරන්න පුළුවන් වෙන හින්දා. හරි. ඊළඟට අපි කොහෙද හම්බෙන්නේ කියලා බලමු. මේ ඉන්නේ මේ මැදින්න අම්බලම ළඟ. මැදින්නට දැන් අපි ඇවිල්ලා මෙතන පොඩි රෙස්ට් එකක් ගන්නවා අපි හැමෝම. ඉතින් ලාන්සලින් කන්න දෙයට Hai gen lamai. Mana itu? Langkara. Ini aku kini sini padu. Mantewa, Mantewa, Mama Devi Deuna, Mama Devi Deuna, Mama Devi. ඉතින් ළමයි අන්තිමට අපි ඊයේ රෑ දෙකට පිටත් වෙච්ච පාර ගල්වන්ගිරිය නැවතිලා දැන් හවස 5:00 වෙලාව 5:00 වෙද්දී අපි උඩට ආවා. අපිට සෑහෙනලා දෙයක් කිසි ලොකු අපේ මුලින් ඉඳන්ම පාර උද්‍යෝගයේ මේ පාර කොල්ලෙක් වැඩි හයියකින් එක්කන් ආව මේ පාර අපි උඩට යනකම්ම යන්න නවතින්නම යමු අද මේ උඩ මාරම සීතලක් තියෙන්නේ. අපි දැන් ඇවිල්ලා තිරිපා කරුණා කරලා උඩ අපේ කරන්න ඕන චාරිත්‍රාක් ඔක්කොම කරලා දැන් ඔන්න අපි සීතලයි හොඳටම අපි දැන් පල්ලෙහාට බහින්න කට්ටියම. දැන් වෙලාව හරියටම රෑ 7යි. ඉතින් අපේ සිරිපා කරුණා කරා මළුවත් අතු ගෑවනේ මේ ඉතින් මෙතන ගොඩක් මීදුවෙන් දැන් වැහිලා තියෙන්නේ. දරා ගන්න ටිකක් අමාරු සීතලක් තියෙන්නේ.
මේ අක්කා මාර පින් වැඩක් කරා බෑග් එකක් දුන්නා. මල් කඩ. ඉතින් බලෙන් මම ගත්තේ. අපි දැන් මෙතනින් පල්ලෙහාට කරුණා කරනවා. ඉතින් අපේ ආපු සෙට් එකටම thank you. සෝරි මම කරදර කරාට පොල් පිටි කමින් අපි නඩේ ගුරෙක් ගෙනාවා. පොඩක් පෙන්නන්න. මේ ඉන්නේ පොල් පිටි කමින් අපි නඩේ ගුර. මාරම හොඳයි. පොල් පිටි කමින් තව දෙන්නෙක් ගේනවා. වටිනවා. හරි. අපි එනම් මේ ඊළඟ පාරත් අපි සෙට් එකම අනිවාර්යෙන් එමු ලොකු අයියත් එක්ක. ඇති නේ කිව්වා. බයි බයි. බයි කියන්නේ පොල් day after tomorrow. මල්ලි. hi. bye.